තත්ත්වයක් ලබාගෙන එන අවස්ථාව ලැබුණු අවස්ථාවේ සභාපතිතුමනි ඔබතුමාට විශේෂ කාරණා කිහිපයක් මතක් කළ යුතු තියෙනවා. අපි මීට පෙර දේශපාලන අධිකාරියේ ව්‍යාපාරයෙන් සභාව නියෝජනය කරමින් සිටින අවස්ථාවකදී දැක්වෙන්නේ තමයි ප්‍රදේශයේ සම්බන්ධතාවය සිදුවෙනකොට ප්‍රදේශයේ සභාවකින් ඉපෙනුවන සේවාවන් ඉවෙනකොට විවිධ බෙදීම් රේඛාවන් තියාගෙන තමයි මේ සංවර්ධන ක්‍රියාත්මක වුණේ සභාවන්ගේ කාර්යය සිදු වුණේ. සමහර තැන්වල ජාතිය වල සමහර තැන්වල ආගම බලන සමහර තැන්වල කුලය බලනවා සමහර තැන්වල තම තමන්ට පක්ෂපාතී මිනිස් රැඳීම් ඉන්න ප්‍රදේශවල කියලා බලනවා. ඒ විදිහට සභාවේ කාර්යය ක්‍රියාත්මක වීම තුළ මේ ප්‍රදේශයේ විශාල ප්‍රදේශයක් තියෙනවා පොදු භාෂාවන් ක්‍රියාත්මක ප්‍රදේශ. සාමාන්‍යයෙන්ම ඔබතුමාලා නව දේශපාලන ගමන්මග ආරම්භ කරමින් ඉන්න වෙලාවක් මේ සමයේ ස්පීකර් අපි බලන්නේ නැතුව ප්‍රාදේශීය සභාවේ සියලු දෙනා එකතු වෙලා මම හිතන විදිහට අපිට පුළුවන් නම් සභාවේ තියෙන ආදායම එක් මන්ත්‍රීවරුන්ට වෙන රෙන්ටින් කරන්නේ නැතුව මේ මන්ත්‍රීවරු 17 දිනකටම ඡන්දය දෙන්නේ බලන ප්‍රාදේශීය බල ප්‍රදේශ ආදායම ජනතාවයි. ඒ සියලු දෙනාගේම යෝජනා ටික අරගෙන ප්‍රමුඛතාවයෙන් අඳුරගෙන අපිට පුළුවන් නම් මේ අඩුපාඩු ටික නිවැරදිව සකස් කරලා යන්න මම මේ දේශපාලන සංස්කෘතිය විනාශ කරලා අනුගමන අවලංගන කිරීමේ හැකියාව උතුමාලාගේ නායකත්වයේ ලබාගෙන හැකියාව තියෙනවා. එනිසා ඒ සිදුවන නම් පක්ෂ විපක්ෂ වේදෙනින් තොර අපි හැමෝම තුළ එකිනෙකා හමින් අඳුනාගෙන එකිනෙකා තුළ තියෙන අඩුපාඩුකම් හමින් අඳුනගෙන අඳුනාගෙන එකිනෙකට පායට ගමන යන්න පුළුවන්. ඒ වගේම පොදුජනගේ ජීවන මට්ටම ඉහළ වීම වෙනුවෙන් අප පක්ෂයේ ආරම්භ කරන වැඩ පිළිවෙලවල තිබි ඔබතුමාලා ඉදිරිපු ඒ කාරණාවට ඉදිරියට අවශ්‍ය ශක්තිය විපක්ෂයේ ස්වාධීන මාධ්‍යවේදීන් ඉඳලා ඔබතුමාලාගේ හොඳ ක්‍රියාවන්ට සහාය දෙන්නත් ඒ වගේම ලැබෙන්නේ යනවා ඒකට විරුද්ධ වෙන්නත් විරුද්ධ විපක්ෂයේ ස්වාධීන මාධ්‍යවේදීන් ඉදිරියට කරලා මා ඉදිරියට කරනවා. නිසා ඔබතුමාගෙන් අවසන් වශයෙන් අපි මේ ප්‍රදේශයේ තුළ ආර්ථික ශක්තිය ජීවන මට්ටම ඉහළ ගන්න පෞද්ගල ජීවන මට්ටම ඉහළ ගන්න අවශ්‍ය වැඩසටහන් සිදුකරමින් ව්‍යවසායකින් නිෂ්පාදකයින් මේ ප්‍රදේශයේ තුළ විකරමින් ඔබතුමාලාගේ ගමන් මඟදී සාර්ථක උදයක් නිර්මාණය කිරීම ඒ වෙනුවෙන් නිරන්තරයෙන් පොදු ජනයාගේ ඉන්දස්තුල ආර්ථික ශක්තිමත් කරන්න ඕන. ඒ ආර්ථික ශක්තිමත් කිරීම තුළ තමයි මේ ප්‍රදේශයේ ආර්ථික ශක්තිමත් කරලා රටේ ආර්ථික දායකත්වයෙන් හැකියාව තියෙනවා. ඔබතුමන් ඒ යන ගමන් මඟට අපි පොදු දේවල් කාර්ය කරමින් ඉදිරියට සහාය දෙන්න බලාපොරොත්තු වෙන සිටින අද දවසේ මේ අවස්ථාව ලබා ගැනීම සම්බන්ධයෙන් සභාපතිතුමාණන් ඔබතුමාට මේ අවස්ථාව නියෝජනය කරමින් සිටින සියලු